YMD Creations YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා අදත්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ Pick Me Drive app එක. Uber Drive app එක. මේ app අපිට පාවිච්චි කරන්න පුළුවන් පිරිමි කෙනෙකුට විතරද? කාන්තාවකට මේ drive app එක පාවිච්චි කරන්න බැයිද? කාන්තාවකට රියදුරු අවසුනේ ඉඳගෙන Pick Me Uber වගේ දෙයක් කරහා තමන්ගේ වාහනය හයර් කරන්න බැරිද? අපි අද කතා කරමු මේ ගැන. ඔව් සමහර වෙලාවට පැසෙන්ජර්ට බයක් චකිතයක් ඇති වෙයි. මොකද්ද මේ වෙන්න යන්නේ? කවුද මේ ඩ්‍රයිවර් සීට් එකේ ඉන්න ගෑනු කෙනෙක් නේද? මං කොහොමද මෙයත් එක්ක යන්නේ? මෙයත් එක්ක මගේ 6 එක එන්ඩ් එකට යනකම් සේෆ්ටි යන්න පුළුවන් වේද කියන තැන පැසෙන්ජර් ඉන්න පුළුවන්. ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඒ ඩ්‍රයිවර්ත් අපිව පරිස්සමට අපේ ට්‍රිප් එකේ එන්ඩ් එකට ගෙනියලා දායි. කාන්තාවකට පාක් එක්කට කියලා ත්‍රීවිල්ලයක් හය කරන්න බෑ. ඉතින් ඒ කෙනෙකුට පුළුවන් තමන්ගේම තියෙන වාහනය තමන්ගේම තියෙන ටුක් එකක් ඒක හයර් කරගන්න ඕන්න හයරකට තමන්ම ඩ්‍රයිවර් විදිහට යන්න ඕන්න. එයාට පුළුවන් මේ වගේ ඩ්‍රයිව් ඇප් එකක් පාවිච්චි කරන්න. එතකොට තමන්ගේ වාහනේ රියදුරු තමන්ම වෙලා තමන්ට ආදායමක් උපයා ගන්න පුළුවන්. මොකද මේ ඇප් ඩ්‍රයිවර් කියන ජොබ් එක ෆුල් ටයිම් වගේම පාර්ට් ටයිම් වුණත් දුවන්න පුළුවන්. තමන්ට ඕනි පැය ගාන ළමයාව ඉස්කෝලේට දාලා ආපහු ඉස්කෝලේ ගන්නකම් එහෙම නැත්නම් තමන්ට විවේකයක් තියෙන කාල සීමාවක් ඇතුළත තමන්ගේ ඇප් එක ඔන් කරගෙන මේ රැකියාවේ නියුතු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තරම Pick Me වගේ ඩ්‍රයිව් ඇප් එකක් Uber වගේ ඩ්‍රයිව් ඇප් එකක් කාන්තාවකට වඩාත් සුදුසුයි. මොකද එයාට පුළුවන් එයාගේ රැකියාවක් කරන්නේ නැති කාන්තාවකට පුළුවන් එයාගේ ආර්ථික මට්ටම යම් තාක් දුරකට හෝ රඳවා ගන්න. ඒ වගේම තමන්ගේ වාහනේ නඩත්තුව හරි තමන්ගේ වාහනේ ෆිනෑන්ස් වාරිකේ ඒ වගේම ගෙදර දොර අඩුපාඩුකම් වලින් තමන්ගේ ස්වාමි පුරුෂයාට ශක්තියක් වෙන්න පුළුවන්.